මුදලාලි මට බල්බයක් දෙන්නකෝ. අම්මා මේ බල්බ් එක සුපිරිනේ අප්පා. උදේ දාගෙන මම්මා. සමන්තයට මොකටද බල්බ් එක? කියන්නේ මුවායි වැඩේ පටන් අරන් වගේ. සුබාදාම යම් කිසි දෙයක් පවසනවා. හිටපියව අද මං හොයලා ගන්න මුල්ලක ඉඳන් ඔක්කොම සමන්ත ආබු මොකද කරන්නේ හැංගිලා පලයන්කෝ මොකද කරන්නේ හැංගිලා මං කියනවා පලයන් මොකද බං අරුට වෙලා තියෙන්නේ හැංගි කොහෙද යන්නේ ඌේ අරුන්ගේ මුන්ගේ වැඩක් නෑනේ. ඔබ මොකද කරන්න කියපන්කෝ? ඇයි මට මොකද වෙලා තියෙන්නේ මට මොකද? ඇයි උඹට මතක නැද්ද? ගමේ ලොකුම තොරණ ගහලා. ඒ යට දන්සලක් දාලා. එලි වෙනකම් භක්ති ගීත කියනවා කියලානේ අකෝ තෝ ගමේ සමිතියේ සභාපතිකම ගත්තේ. ලැජ්ජකෝ බොරු පොරොන්දු දෙන්න. අනික මේ පොසොනුත් ඇවිල්ලා. එහෙම ප්‍රකාශයක් කෙරුවා තමයි. හැබැයි මම මේ ප්‍රකාශය කෙරුවේ ගමේ තරුණ ජවය එක්තැන් කරලා ගමට අලුත් වැඩක් කරන අර. මම ප්‍රකාශය කරුවේ එහෙම අර්ථයක් එක්ක. නෑ නෑ එහෙම ප්‍රකාශයක් නෙමෙයි ඔබ කරේ. ඔබ කරේ මෙහෙම ප්‍රකාශයක්. බලපන් මේක බලපන්. ඔබ කරේ මෙහෙම ප්‍රකාශයක්. මේක බලපන්. විදුහල්පතිතුමනි ග්‍රාමසේවකතුමනි මෙදා පාරවසක් කර මේ ගමේ ලොකුම තොරණ ගහලා ඒ තොරණයට බද්දන්සලක් දීලා රැලි වෙනකම් භක්ති ගීත කියනවා විතරක් නෙවෙයි මෙදා පාරවසක් එකේ වෙසක් කලාපය අපේ ගමට මම ගේනවා දැන් උඹ මොකද කියන්නේ කියපන්කෝ? පොරොන්දු මං එතනට එන්න මං පැහැදිලි කරන්න. උඹලා හැමදේම අහන්නේ කෝ තොරණ කෝ දන්සල් කෝ භක්ති ගීත කියලා. ඒවා කරගන්න බැරුව ගිය හේතු උඹලා කවුරුත් කවදාවත් අහන්නේ නැහැ. උඹලා හැමදේම අහන්නේ කෝ දන්සල කෝ ෆයිල් කෝ තොරණ. යකෝ මේ හැම එකටම හේතු තියෙනවා. බැරි වෙන්න හේතු තියෙනවා. ඇයි දැන් උඹට තොරණ ගහන්න බැරුව ගියේ? යකෝ තොරණ ගහන්න කෝබම් මේ රටේ මේ ගමේ තරුණ ජවය මුන්ට තොරන් ගහන්න නෙමෙයි ගංජා ගහන්න කතා කරපන්. WhatsApp group හදාගෙන රෑ වෙද්දී මේ බෝකු කටවල් උඩ මුන් ගංජා ගහන්න. හරි තොරණ පැත්තකට දාපන්කෝ. ඇයි උඹට දන්සල් දෙන්න බැරුව ගියේ? යකෝ දන්සලක් දෙන්න මේ ගමේ උයන්න පුළුවන් උන් ඉන්නවද ගියහන්කෝ. ඔය YouTube එකෙන් බලාගෙන බුරියානි හදරුන්නම් ඉන්නේ. යකෝ 5000කට කන්න දෙනවා කියන එක දෙල්ලමද්ද? පරිප්පු ඇඟේ ගාගෙන කොස් සුද්ධ කරගෙන කොස් ගෙඩියක් සුද්ධ කරන්න ඇයිද ගියන් ගමේ කොල්ලෙක්. එක කෙල්ලෙක් ඇයිද ගියහන්කෝ. මුට ගුලියක් කන්න කතා කරා. ගුලි කන්නේ මේ වලවල් ගානෙමු. එකෙක් එන්නේ නෑනේ යකෝ දන්සලකට උදව් කරන්න. කවුරුත් වත්තනක් දාවද සුදු? නෑ කවුරුත් නෑ ගෙනාවද? ඉන්නේ බලන්න. අම්මා ඒ තියන්නේ වහන්නේ. ඉක්මනට අම්මා. ඒකත් පැත්තකට දාපන්කෝ. ඇයි දැන් උඹට භක්ති ගීතක කියන්න බැරුව ගියේ? යකෝ මේ ගමේ සින්දු කියන්න පුළුවන් උන් ඉන්නවද ගියහන්? දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. එකෙක් සින්දු කියන්න ඉල්ලුවාම ලක්ෂ 10ක් ඉල්ලනවා. අනික ලක්ෂ 15යි. මුන්ට ගීත නෙමෙයි භක්ති ගීත කිව්වත් මුන්ට සල්ලි ඕන. තෝ කියන්නේ මගේ ඉඩක් කඩක් ටික උගත් කියලා. මුන්ට භක්ති ගීත කියවන්නද? කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. කියන තරම් ඉතින් පොරොන්දු දිස්ත කරන්න බෑ බං. මෙසේජ් එකක් කවුද? අම්මර විජ්ජා.
සමන්තය පොඩි උන්ව එකතු කරගෙන විලේ ගෙදර හොරෙන් කුඩු ගහනවා. කුඩු ගහනවා සමන්තය. මම කිව්වේ මේ ගමේ උන්ට වෙන මදරයක් තියෙන දැක්කනේ මට පුප්පගෙන ගියමු. අපේ ගමේ කුඩු ගහන්න පොඩි උන් එක්ක සමන්තය. සමන්තය හොරෙන් පොඩි උන්ගේ කුඩු ගහනවා. මම කිව්වේ මුළු ගමටම කියපන්. නෑ මම කියනවා. ගමට මේ වරෙන් මේ ආම්දුරන්ට කියපන්. ආම්දුරන්ට කියකම් වරෙන්. අද සමන්තය මූයකෝ ගමේ පුදුමද කුඩු ගහන්නේ. විලේ ගෙදර පොඩි උන් ටිකක් එක්ක හොරෙන් කුඩු ගහනවා. ගම ඉවරයි. දැන් අර අපේ මහත සමන්තයා කුඩු ගහනවා පොඩි උන් එක්ක. මොකද දැන් මං ගියා බම් මේ තනකොළ ටික කපා ගන්න. තනකොළ ඇයි කණ්ඩද? දැන් උඹලා අම්මට කවන්න. හොරෙන් යන්න. ආමුතුරොත් වෙඩලා නේ අකෝ. සමන්තය කියලා නෑ බං. මේවා එන රහසින් කරන්න ඕන වැඩ. රහසින්. කොහෙන්ද අයියෝ වලා එක්කෑ ගහනවා වගේ සද්දයක් ඇහුනේ. වරංග කෑ ගහපු කපින්නන්න. අයියේ! සමන්තයා! දැපන්න එළියට! බාද අතට අවුලයි ඉවරයි! ඊට වැඩිය හොඳයි. සමන්ත බලට ඕනේ මේකම වනසන්නද? ඒක කරන්න දෙන්න බෑ. දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුණේ යකෝ. ගම්මාන පිටින් වනසලා තොපේ ජීවිතත් විනාශ කරගන්න නෙවෙයි. ඒක හොඳ මතක තියාගන්න. මේ දුර්ලභ මොකුත් නෑ. දුර්ලභේ මට වහපන් සමන්ත. හාමුදුරුවෝ කියන කහපන්. බකට වහපන්. සමන්ත බද අනගනින් මාව නරක හාමුදුරුව කෙනෙක් කරගන්න එපා. අන් හොදට හොඳයි. සමන්ත පුතා. පව් කරන හැම කෙනෙක්ම පාපයට වහලේ. ඔයා ඒ වහල්කමෙන් මිදලා යන වාසේ ලඟ වෙන්න. ඒක හැම කෙනෙක්ම යහපතක්. නෑ පාද එහෙම මේ වහල්කමක් නෙවෙයි. නෑ සමන්තයි කට වහපන්. පාද එක වැඳගනි. පාද කියන කප. අත් එක වැඳගනි. පාද කියන කප. සමන්ත පුතා. දිව්‍යන් වහන්සේගේ සමන්ත පුතා වැරද කෙරුවා වැරදට අනුබල දුන්නා වැරද්දමයි සමන්ත වැරද්ද කියන්නේ මොකද්ද මං කරව වැරද්ද කියන්නකෝ වැරද්ද උඹ බබා බදන්නේ උඹ කරපු වැරද්ද ඔබ මෙච්චර නකුට ඉන්න මේ ගමේ මගේ රත්තරන් කොරවම දුකට ඉතුරුනේ අල්ලගන්න මේ අසිකිත වැඩවලට නෑ අම්මේ මේ සමන්තයි එහෙම දේවල් කරන්නේ උඹට එනම කරනවා මේ කරපේ වැඩ මොනවාද මේ අවලාද මොකද්ද අප්ප මං කරව වැරද්ද මොකද වැරද්ද කියන්න තොත්ත බබා තෝ දන්නේ තෝ මේ අපෝ පොඩි උඹත් මේ ගියතුල දාගෙන හොරෙන් කුඩු ගහනවනේ අකෝ තෝ මම මේ පුංචි සමන්ත කුඩු ගහනවා මේ සමන්ත කුඩු ගහනවා මම මේ සමන්ත කුඩු ගහනවා තෝ දන්නේ යකෝ තෝ කුඩු ගහන එක මූ ඇත්ත දෙකම දැකලා තියෙනවා මූ තමයි කිව්වේ තෝ කුඩු ගහනවා කියලා මේ
මං කොහෙද යකෝ කුඩු ගහනවා කියලා කිව්වේ? තෝනේ යකෝ කිව්වේ කුඩු ගහනවා කියලා. ඒ බං ඇයි බං උඹ කිව්වේ මම කුඩු ගහනවා කියලා මේක ඇතුලේ දාගෙන යකෝ තෝ මැසේජ් එකේ කිව්වේ මේ තියෙන්නේ. යකෝ මං කිව්වේ හැංගියන්ගේ කුඩු ගහනවා. මේ තියෙන්නේ මේ සමන්ත පොඩි උන් එකතු කරගෙන වෙලේ ගෙදර හොරෙන් කුඩු ගහනවා. කුඩු ගහනවා කියලා කොහෙද යකෝ මම කියලා කියන්නේ. මම කියලා කියන්නේ හොරෙන් කුඩු ගහනවා කියලා. යකෝ හොරෙන් කුඩු ගහනවා කියලා තියෙන්නේ කියපන්කෝ. යක්කා තෝ ගහලා තියන්නේ මෙතන කුඩු ගහනවා කියලා යක්කා කුඩු කියන්නේ කුඩු එහෙම ගහපන් තෝ මෙතන ගහලා තියෙන්නේ කුඩු ගහනවා කියලා හරි බම් පොඩි ප්‍රින්ටින් මිස්ටේක් වෙනවා ඉතින්. මේ ඒ හුගාරිස් හරියන්නේ නෑ. තෝ කතා වෙන පැත්තකට හරවන්න එපා. මට තේන්නේ තෝ සමන්තයත් එක්ක කිපිලා කුඩු ගහනවද කියලා. සමන්ත ගණින් බලන්න ගේ ඇතුලේ හදපු කූඩුව අනිකයක් ඔය ගමටම හොරෙන් ගෙවල් ලස්සේ කූඩු හදනවද? කූඩු හදන්නේ යකෝ එළියෙන්නේ. මේ තොපිටද කියලා කූඩු වල බලන්න. ගෙනෙන් බලන්න හදපු කූඩු. කුඩු ගෙන්නකො එළියට සුදු පනද ගන්න. ඉබන් සමන්තයා ඉබන් ගේ ඇතුලේ හොරෙන් කුඩු ගන්නනේ. කුඩු ගන්නේ ඉබන් ගේ ඇතුලේ දාගෙන. උඹට දැනගන්න ඕනේ මං කුඩුව ගේ ඇතුලේ හදපු හේතුවනේ. ඉතපල්ලා කියන්න. හැමදාම මිනිස්සු වැරදි කරන්නේ නැහැ බං. හරිද බං? මට ඕනේ බං මගේ පවු ටික ඔක්කොම හොද ගන්න මේ පොසොන් එකට ලොකු කූඩුවක් ගහලා පෙන්නන්න බං. ඉතින් බං මම සති දෙකක් අරක්කු සිගරට් මොකුත් බොන්න නැතුව පේ වෙලා මේ පුංචි හදවතක් එකතු කරගෙන මචං මං කරේ ගියස් වෙලා කූඩුව හදපු එක බං. කොහෙද බං පොසොන් දවසේ බල්බ් දාලා උඹලා සර්ප්‍රයිස් කරන්නේ මට උඹලා මාව සර්ප්‍රයිස් කරන්නේ. කූඩු ගාලා කුඩු 1000ක් නැද්දේ. පොසොන් කූඩුවක් ගාපු මේ සමන්ත අද තරගෙන් පෙරදුනා ආමුදුරනේ. ඉලවත්ත පෙරදුනා ආමුදුරනේ. ෆාදර් මම්මා පවුකාරේ. sorry අනුනේ I'm sorry. යමෙකු දහමෙහි හැසිරීමට පමාවද පසු කලක අප්‍රමාදව දහමෙහි හැසිරුණොත් එම තැනැත්තා ලෝකය ආලෝකවත් කරනු ඇත. සැබැවින්ම වලාකුළින් මිදුනා වූ පුන් සඳක් අනස්න් වූවානුදිම් නිරුක්නා ලව් අංගිවැබැස් ඇවනක් නවකෝල්ලා අයකෝල්ලා නැනැතමෙ ඔන්රිසහීම හදවනාමර මල්ලෙලක සප්දවා මමන මිරසහීම හදකමයි. Namuri nak siap besar murat, apa besar no so, apa yo, apa